ආයුබෝවන් බලංගොඩ අස්සප හාමුදුරුව පස්සේ තියාගෙන ඉස්සරහින් මං වාඩි වෙලා ඉන්නවා. උන්වහන්සේගේ ලස්සන ධර්ම දේශනා කොටසක් තියෙනවා. අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා මොනතරම් දේවල් ඒ තුල ඉගෙන ගන්න තියෙනවද කියන කාරණේත් බලන්න ඕන. ඊළඟ කාරණාව තමයි අපි දැක්කම ඊයේ පෙරේදා උන්වහන්සේ බන්ධනාගාරගත කළේ ඇයි මොන හේතුවකටද කියලා ඔයිස් කඩ ගොඩාක් දුන්නා හිටියනේ. දැන් ඔන්න ඒ රහසත් එළිවෙන්න යනවා. ඇයි බන්ධනාගාරගත කළේ කියන කාරණේ. ඊට පස්සේ අපි අවසානට බලනවා මේ බලංගොඩ කස්සප හාමුදුරන්ගේ නායකතුමා ඇවිල්ලා දුන්න උපදේශය. ඒ උපදේශය තුල ඔන්න උතුර දකුණ මාරු වෙයි කරන්න දෙයක් නැහැ. ඇත්ත කියන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි ඉස්සර වෙලා බලමු මුන්වහන්සේගේ ඒ ධර්ම දේශනා කොටස මොනතරම් වටිනවද රාජ්‍ය නායකයෙකුට කියලා. රාජ්‍ය නායකයෙකුට කොහොමද බුදුහාමුදුරුවෝ හැසිරෙන්න කියලා තියෙනවා. අන්න ඒ පිළිබඳව විධිමත් ගවේෂණයක් අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කර යුතුයි. ඒ සඳහා එතුමාට උපදෙස් දෙන අයගෙන් පුළුවන් වාර්තාවක් හදවන්න. රාජ්‍යතුමෙකුට කොහොමද බුදුහාමුදුරුවෝ හැසිරෙන්න කියලා අවවාද කරලා තියෙන අනුශාසනා කරලා තියෙන්නේ කියලා. අන්න වැඩේ ගරු ජනාධිපතිතුමා. ඒ කණ්ඩායමට අනුශාසක කණ්ඩායමක් පත් කරලා රජ කෙනෙකුට කොහොමද හැසිරෙන්න ඕන කියලා ඉගෙන ගන්න. එහෙම නැත්නම් එහෙම හැසිරෙනවද කියලා ඔන්න බලන්න කියලා තියෙනවා. දැන් ඒකත් ওই කාරණාව ඔහොම තියමුකෝ. මොකද ওই බුද්ධ දේශනාව කාටත් එකයිනේ. ඔක ඉහළ ඉඳලා පහළට ගලාගෙන යන දෙයක් නේ. නේද? ඉතින් ඒ හින්දා අපි බලමු. ඊට ඉස්සෙල්ලා මේ උත්තර දෙන්න. බන්ධනාගාරගත කළේ ඇයි? මිනිස්සෙක් බන්ධනාගාරගත කරන්නේ ගරු අධිකරණයෙන් යම් කිසි නියෝගයක් ලැබුණා. ගරු අධිකරණයේ නියෝගය දුන්නාම යම් දින ගණනක් බන්ධනාගාරගත කරන්න කියලා අනිවාර්යෙන් බන්ධනාගාරගත කරන්න වෙනවා. එහෙම නැතුව බන්ධනාගාර රෝහලට යවන්න කියලා කවදාවත් එකවර අධිකරණයකින් තීන්දුවක් එහෙම දෙන්නේ නැහැ. නියෝගයක් දෙන්නේ නැහැ. ඒක ඒ අවස්ථාව අනුව තමයි තීරණය වෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් අසනීප තත්ත්වයක් වාගේ දෙයක් ඇති වුණොත් එහෙම ඒ අවස්ථාවට අනුව වැඩ කරනවා. දැන් හේතුව වෙලා තියෙන්නේ අසනීප වුණේ ඇයි මොන හේතුවකටද? උන්වහන්සේ බලංගොඩ මානවයා කෑමක මේ බලංගොඩ කස්සප හාමුදුරුවෝ දාණ්ඩේ වැළඳුවේ නැද්ද? ඇයි වැළඳුවේ නැත්තේ? අන්න එතන තමයි අභිරහස තියෙන්නේ. ඒකයි මම කිව්වේ උන්වහන්සේගේ නායකයා මොකද්ද මෙතන කියලා තියෙන්නේ. උන්වහන්සේ ජනාධිපතිතුමාට දුන්න උපදේශය කොහොමද? උන්වහන්සේ ඒ විදිහටම තමයි හැසිරෙන්නේ කියන එක තමයි අපිට පේන්නේ. බලන්න එතන වැරදි දකින්න හොඳ නැහැ හැම දෙයකම. හරි පැත්තත් අපි දකින්න ඕන. ඉතින් ඒ නිසා ගරු අධිකරණයකින් කවදාවත් නියෝගයක් දෙන්නේ නැහැ. දින 14ක් බන්ධනාගාර රෝහල්ගත කරන්න කියලා දෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ ඊට පස්සේ. දැන් ඒකට අදාළ හේතුවනේ දැන් අපි බලන්න යන්නේ. මෙන්න ඒ හේතුව මෙතන තියෙනවා. එතකොට මට උන්වහන්සේ මුණ ගැහුණා කවුද? මේ බුද්ධ කාය කියන්නේ ධර්ම කායනේ. උන්වහන්සේ කියනවා අග්ගඤ්ඤ සූත්‍රයේ මම ධර්ම කාය වෙමි, මම බුද්ධ කාය වෙමි. එතකොට මෙන්න මේ බුද්ධ කායේ මෙහෙම කතාවක් තියෙනවා. බුද්ධ වචනේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ 308 වෙනි ගාථාව බලන්න මේ හාමුදුරුවෝ මොනතරම් ඒ විදිහට හැසිරෙනවද කියලා දීලා තියෙන දාණේ වළඳලා නැහැ. උන්වහන්සේට වළඳන්න වෙන දෙයක් තියෙනවා. ඒකයි මේ බුද්ධ වචනේ අනුව. ඔන්න බුදුහාමුදුරුවෝ දැන් මෙහෙම කියනවා. උන්වහන්සේ මට හම්බුනේ ත්‍රිපිටකයේ ඉඳලා. ත්‍රිපිටකය කියලා කියන්නේ බුද්ධ වචනේනේ. බුද්ධ වචනේ ධර්මකාය. බුද්ධකාය ධර්මකාය. ධර්මකාය තියෙන ත්‍රිපිටකේ. අර මම ඊයේ වීඩියෝ එකක් දැම්මේ ඒක ASCII සුදුවා තිබුණා, ප්‍රීති තිබුණා, ව්‍යාග්‍රා තිබුණා කියලා අර එක්තරා පන්සලක ඒ කතාව පස්සේ බලන්න. ඒ කතාව මෙහෙමයි තියෙන්නේ. මේ බලන්න. සෙය්‍යෝ අයාගලෝ බුද්ධෝ තත්තෝ අග්ගසීකූපමෝ ගිනි වලට උපමා කරගෙන යනවා. යංචේ බුඤ්ජය දුස්සීලෝ රට්ට පින්ඩම් අසඤ්ඤතෝ. අපි ඔකේ සිංහල තේරුම ගමුකෝ. ආයි මොකටද පාලි කියන්නේ නේද? මම චුට්ටක් විතර ලොකු කරනවා. ඔන්න බලන්න බුදුහාමුදුරුවෝ කියන දේ. සිල් නැති, කාය වාග් සංයම නැති පුද්ගලත්වෙම රටවැස්සන් සැදැහෙන් දුන් ආහාර මමත් මහණේ කිමි පිළින කොට වළඳන්නේ යන යමක් ඇද්ද? එයට වඩා දිලියුණු ගිනිසුලක් බඳු වූ යවට වළඳන ලද්දේ නම් උතුමි. මගේ ශාසනය මහණ වෙලා මමත් මහණ කෙනෙක් කියා රටවැස්සෝ ශ්‍රද්ධාවෙන් දෙන ආහාර බුදිනවට වඩා හොඳයිලු ගිනියම් කරපු යකඩ බෝල ගිලපිය කියලා කියන බුදුහාමුදුරුවෝ. අන්න ඒකයි උන්වහන්සේ ඔය කරන්නේ. ඒ නිසා මම ඒක වැරදි කියනවා නෙමෙයි. ඒක මේ ධර්මයේ අනුව ධර්මයේ රකින්නවා නම් ධර්මයේ විසින්නේ අපිව රකින්නේ. එතකොට අධාර්මික වෙනකොට යම් පුද්ගලයෙක් උන්වහන්සේ නෙමෙයි ඒක ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. ඒ කන දේවල් ගිනි බෝල බවට පත් වෙනවා.
කාය වාක් සංවර නැති අය. දැන් අර මුලින් කියපු කතාවට මම පුංචි කොටසක් එකතු කරන්නම්කෝ. ඒ ටික ආයි බැලුවට පස්සේ කතා කරමු අපි. විනාඩි කී තප්පර කීප රාජ්‍ය නායකයෙකුට කොහොමද බුදුහාමුදුරුවෝ හැසිරෙන්න කියලා තියෙනවා. අන්න ඒ පිළිබඳව විධිමත් ගවේෂණයක් අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ යුතුයි. ඒ සඳහා එතුමාට උපදෙස් දෙන අයගෙන් පුළුවන් වාර්තාවක් හැදවන්න. රාජ්‍යතුමෙකුට කොහොමද බුදුහාමුදුරුවෝ හැසිරෙන්න කියලා අවවාද කරන ශාසනා කළා. ඔතන මම දකිනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. අලගියවන්න මුඛවැඩිතුමා සඳහන් කරනවා ලෝකෝපකාරයේ ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට දුසිරිත දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වැනි. අන්න මුලින් බුදුහාමුදුරුවෝ සිවුර ගැන කිව්වා. දැන් අලගියවන්න මුඛවැඩිතුමා බණ ගැන කියනවා බුදුහාමුදුරුවෝ ගැන කියනවා මට මේ මතක් වුණ හින්දා කියන්නේ. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට දුසිරිත දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වැනි. වැදි බණ. එතකොට දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට තියෙන්නේ ඔන්න ඔය උපදේශක මණ්ඩලයෙන් ඕවා මොනවද කියලා හොයලා බලලා රජ කෙනෙක් කොහොමද හැසිරෙන්න ඕන රජ කෙනෙක් කොහොමද රජකම් කරන්න ඕන කියලා ඒ කාරණා හරියට කරන්න. ඒක ධර්මයට අනුව කරනවා නම් ධර්මයේ විසින් ඒ රජතුමාව රකීවි. රජතුමා ධර්මිෂ්ඨ නම් රාජ්‍ය ධර්මිෂ්ඨ වේවි. කලට වැසි වසීවි. යම් යහපතක් රටට උදා වේවි. ඒ නිසා බලන්ගොඩ කස්සප හාමුදුරුවෝ අපි දැක්කා ඒ චෝදනාවල තිබුණ දේවල් මොනවද කියලා සාදු සාදු කිය තමයි ගහන්න ගියේ මිනිස්සුන් අර කැම්පස් එකේ ප්‍රශ්නයක් වුණේ ඒක සැරයක්. අන්න එදා. ඉතින් ඒ වගේ මෙතන තියෙන චෝදනාවත් බලන්න මම මේ චෝදනාව ගැන කියන්නවත් කැමති නැහැ. ඒ නිසා මේ ලස්සන කොටසක් තියෙන ඉස්සරහට මේ ලස්සන වීඩියෝ අපි බලමු. දැන් මේ කතා කළේ බුදුහාමුදුරන්ගේ වචන. මගේ කටෙන් පිට වුණාට බුද්ධ වචනය. ඒක ධර්මකාය. ඒ ධර්මකාය ඔන්න උත්තර දෙනවා. සාබුදුක නිස්සරණ නිබ්බාන සත්‍ය කරණ තාය කියලා තමන් නිවන් අවබෝධ කරගන්න නිවන් සාක්ෂාත් කරගන්න යන අය දේශපාලනය කරන්න ගියාම මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා හොඳ ලස්සන කතාව ඉස්සරහට තියෙන්නේ. එතෙන්ට සම්බන්ධ වෙන්න මම දැනට ගිහිල්ලා එන්න. සියලු දිනාටම ආයුබෝවන්. යකඩ බෝල ගිලින්න ලෑස්ති වෙන්න එපා. අපරාධේ සියල්ල විනාශ වෙනවා. ඊට වඩා හොඳයි ශ්‍රද්ධාවෙන් ජනතාව දෙන භෝජන වළඳලා දානේ අරගෙන ලස්සනට ධම්ම කතික ධර්මදර භික්ෂුන් වහන්සේලා ලංකාවේ බිහි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. එහෙමනම් ඔය කතාවේ ඉතිරි කොටසක් තියෙනවා කවුරුවත් දන්නේ නැති කොටසක්. ඒක එළිදරව් වෙන්න යනවා ඊළඟ වීඩියෝදී. හම්බ වෙමු. එහෙනම් ජය වේවා. ගිල්ලෙන්න.